මන් දන්නේ ඔයගොල්ලන්ට මම මේ කියන්නේ යන දේ ක්ලික් වුණාද කියලා. මේ පාර ශිෂ්‍යත්ව විභාග ලියලා ඉවර වෙලා එන දරුවෝ අපේ මාධ්‍ය කොච්චර බුලී කරාද කියලා ඔයාලා දැක්කද? මට ඊටාම කනගාටු දෙයක් මම දැක්කා Facebook එකේ යනකොට. එක දරුවෙක්ව අල්ලගෙන ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා. ඒ ළමයා හරි නිදහසේ උත්තර දෙනවා. එයාගේ අර එක්සෑම් ප්‍රෙෂර් එක ඔළුවෙන් ගිහිල්ලා එයා මාර් රිලැක්ස් උත්තර දෙනවා. අන්තිමේ එයා දැනගන්නවා මේ මාධ්‍යකින් තමයි එයාට කතා කරන්නේ. එයාව රෙකෝඩ් වෙනවා කියලා. ඒ ළමයා ඒ මාධ්‍යවේදියෙක්ගෙන් අහනවා ඔයා මේක රෙකෝඩ් කරනවද කියලා. ඒක ඊට පස්සේ මාධ්‍යවේදියා එයා සෝෂල් මීඩියා වල දාලා තිබුණා. අපි අපේ දරුවෝ කොච්චර මේ සමාජයට එක්ස්පෝස් කරලා තියෙනවද කියලා ඔයගොල්ලෝ දන්නවද? ලෝකේ තියෙනවා කන්සෙන්ට් කියලා එකක්. ඒකට අනුව දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් අවසර ගන්න නැතුව කවදාවත් අපේ දරුවෙක්ව සමාජයට එක්ස්පෝස් කරන්න බෑ. ඒ වීඩියෝ විතරක් නෙමෙයි තව මම ගොඩාක් වීඩියෝස් දැක්කා. ඒ ළමයි පුදුම නිදහසකින් සැහැල්ලුවකින් දුවගෙන යනවා. අපේ මීඩියා ගිහිල්ලා මයික් අල්ලලා කැමරා අල්ලලා ඒ ළමයින්ව බුලි කරනවා. එහෙම දරුවෙක්ව බුලි කරන්න දෙන්න ඔබ දෙමාපියෙක් නම් ඔබට පුළුවන් ද ඔබේ දරුවව බුලි කරන්න දෙන්න කාටවත්. ඔබේ අවසරයක් නැතුව ශිෂ්‍යත්ව ලියන 5 වසරේ පුංචි දරුවෙකුට මාධ්‍ය ගැන ලොකු තේරුමක් නැහැ. ඒ ළමයා Tamanට දැනෙන දේ කියනවා. නමුත් තව අවුරුදු 10කින් 15කින් ඒ ළමයා මේ වීඩියෝ එක දැක්කොත් එයාට කොච්චර කනගාටුවක් ඇතිවෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් කවුරු හරි මම දැක්කා ඒක පොඩි කෑලි කපලා මාර විදිහට Facebook එක ඇතුලේ දාලා එයාව බුලි කරනවා. ඒ ළමයින්ව බුලි කරනවා. එතකොට එයා ඒක දැක්කාම මේ පොඩි ළමයින්ගේ මනසට මොකක්ද ඇති වෙන දේ? එයාට ආයි ඉස්කෝලේ යන්න බැරි මට්ටමක් ඇති වෙනවා. මොකද යාළුවෝ විහිළු කරන්න යනවා. ඔයා මෙහෙම කිව්වා, ඔයා මේ විදිහට කිව්වා කියලා මාධ්‍ය යනකොට ඒක උලුප්පල දක්වන්න පුළුවන්. ඒ ළමයාගේ මානසික වදයක්. ඒ ළමයට ඒක මානසික වැටෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන්. ඔබට views සඳහා ඔබ පුංචි දරුවෙක්ව පාවිච්චි කරලා ඒ කරපු දේ ඊටම වැරදි. මම දන්නේ ලංකාවේ මේ දරුවෝ ගැන බලන ආයතනයේ කොයිතරම් දුරට මේ වගේ දේවල් දකින්නවද කියලා. නමුත් ටූරිසම් කරන කෙනෙක් විදිහට මම දකිනවා අපිට අපේ රටට එන ෆොරිනර්ස්ලා මාර විදිහට සංවේදී මේ වගේ දේවල් වලට. ලංකාවේ කෙනෙක් පොඩි ළමයෙක්ගේ ෆොටෝ එකක් ගත්තත් ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මේ බබාගේ ෆොටෝ එක ඩිලීට් කරන්න කියලා. ඒගොල්ලෝ දෙන්නේ ෆොටෝ එකක් ගහන්න දෙමව්පියන්ගේ අවසරය නැතුව. ඒ වගේම අපිත් ඒ වගේ අපි අපේ දරුවෙක්ව ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ කවදාවත් ගෙස් කෙනෙකුට. මම විතරක් නෙමෙයි මම දන්නවා බොහෝ අය. ඒ වගේම අපි අපේ වැඩ කරන ආයතනයට නීතියානුකූලව බැඳිලා ඉන්නවා ලංකාවේ ළමයින්ව සුරක්ෂිත කරන්න ටූරිසම් හරහා. ඒ වගේම අපි ළමයිව එක්ස්පෝස් කරන්න දෙන්නේ ඒගොල්ලොන්ව ෆොටෝ එකක් අරගෙන ඒගොල්ලොන්ව ආයුධයක් කරන්න මිලක් කරන්න අපි කවදාවත් ඒගොල්ලොන්ට ඉඩ දෙන්නේ නැහැ. අපි එහෙමයි අපේ දරුවන්ව පරිස්සම් කරන්නේ ටූරිසම් එක ඇතුළේ. එතකොට ඇයි මේ වගේ මේ පාසලෙන් එළියට එන ප්‍රින්සිපල්ගෙන් අවසරයක් නැහැ, ගුරුවරුන්ගෙන් අවසරයක් නැහැ, ළමයාගෙන් අවසරයක් නැහැ, දෙමව්පියන්ගෙන් අවසරයක් නැහැ. ඒගොල්ලෝ ඔහේ ගිහිල්ලා මාධ්‍යයට මේ ළමයින්ව නිරාවරණය කරනවා. ඒ ළමයි දන්නේ නැහැ ඒ ළමයි මොනවද කතා කරන්න කියලා. එතකොට ඒ ළමයි කොච්චර බුලී වෙනවද? මේ කන්සන්ට් එක හරහා අපිට අපේ ළමයිව පරිස්සම් කරන්න ඕනේ. දෙමව්පියෙක් විදිහට ඔබ ඉඩ දෙනවද ඔබේ දරුවෝ මේ Facebook එකක් ඇතුලේ, මේ TikTok එකක් ඇතුලේ, මේ මාධ්‍යයක් ඇතුලේ, channel එකක් ඇතුලේ ඔබේ දරුවෝට බුලි වෙන්න? මේ නූගත් මාධ්‍යවේදියෙක් නිසා ඔබේ දරුවව බිලි වෙන්න දෙන්න එපා මේකට. දෙමව්පියෙක් විදිහට ඔබ කතා කළ යුතුයි. ඔබේ දරුවගේ අයිතිය වෙනුවෙන්. ඔබට කතා කරන්න බැරි නම් ඔබ කතා කරන්නේ නැත්නම් කවුද ඔබේ දරුවා වෙනුවෙන් කතා කරන්නේ? ඒ අයිතිය වෙනුවෙන් කතා කරන්නේ. ඒ නිසා මේක ඉදිරියට වෙන්න දෙන්න එපා. අපේ දරුවෝ අපි පරිස්සම් කරගන්න ඕන. ඒකට කතාවක් තියෙනවා. ලංකාවේ නීති තියෙනවා. ඒ විතරක් නෙමෙයි UNICEF එක හරහා ළමයින්ව ප්‍රොටෙක්ට් කරලා තියෙනවා. ළමයි ආරක්ෂිත කරලා තියෙනවා මේ වගේ ඩිජිටල් මාධ්‍යයකට මේ වගේ ලොකු මාධ්‍යයකට එනකොට දරුවෙක්ව පරිස්සම් කරන්න ඕනේ මොනවද කියලා. ඒව නොදැනද මේ මාධ්‍යවේදියෝ මේ කතා කරන්නේ මේ දරුවන්ව එක්ස්පෝස් කරන්නේ. ඒ නීති මම නම් කියන්නේ අපි තදින් ක්‍රියාත්මක කරන්න ඕන අපේ දරුවෝ ටික පරිස්සම් කරගන්න. අද කිසිම නීතියක් රීතියක් නැතුව මේ සෝෂල් මීඩියා හරහා අපේ දරුවෝ එක්ස්පෝස් වෙනවා. පොඩි දරුවෝ සමහර වචන ඒගොල්ලෝ කතා කරන්නේ ළමයින්ට සුදුසු නැති වචන කතා කරලා ඒගොල්ලෝ එක දේවල් සෝෂල් මීඩියා හරහා දාලා ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙන්න ගන්නවා. මේ ඇවිල්ලා බෑඩ් ඉන්ෆ්ලුවෙන්ස් එක නිසා. ඒ නිසා මේ තියෙන නීති රීති පද්ධති ඇතුලේ අපි අපේ දරුවන්ව පරිස්සම් කරන්න ඕන. දෙමව්පියෙක් විදිහට, සහෝදරයෙක් විදිහට, අයියා කෙනෙක්, අක්කා කෙනෙක් විදිහට ඔබට ලොකු වගකීමක් තියෙනවා අපේ අනාගත පරම්පරාව පරිස්සම් කරගන්න. එහෙම නැත්නම් අපිට ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා මේ views හරහා ගිහිල්ලා. අද YouTube එක, Facebook එක ඒගොල්ලෝ මේ child policy එක ගැන මාර විදිහට concern. ඒගොල්ලෝ ඔයා දන්නවා ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරත් ඒගොල්ලෝ අහනවා මේක child friendlyද කියලා. ඉතින් ඒගොල්ලෝ එච්චර level එකකට ගිහිල්ලා දරුවෝ පරිස්සම් කරනවා නම් ඇයි අපේ නීතිය හරහා, අපේ තියෙන ජනමාධ්‍ය හරහා ඇයි දරුවන්ව පරිස්සම් කරන්න බැරි? ඇයි මේ මෝඩයෝ වගේ ඇවිල්ලා මේ දරුවෝ මේ නිරාවරණය කරන්නේ? ඒ ළමගේ නිදහස භුක්ති විඳින්න දෙන්න නැතුව මේක ඇවිල්ලා මාධ්‍යයකට දාලා ඇයි ඒ ළමයිව බුලි කරන්නේ?
ඒ බුලී කරන එක ඔයාට කවදාවත් වන්දියක් විදිහට ගෙවන්න බෑ. ඒ දරුවන්ට කරපු අසාධාරණයට. ඒ දරුවන්ගේ මානසිකත්වයේ කවදා හරි බිඳුනොත් ඔයා ඒකට වාක් කියන්න ඕන. මොකද ඔයා තමයි ඒක වීඩියෝ කරලා සමාජ මාධ්‍යයට දාලා තියෙන්නේ. ඒ නිසා දෙමව්පියනි, ඕගොල්ලෝ නැගිටින්න, ඕගොල්ලෝ අවදි වෙන්න, ඕගොල්ලෝ මේ පිළිබඳව කතා කරන්න. ඔයාගේ දරුවෝ ඔයා පරිස්සම් කරගන්න. කවදාවත් කවුරුවත් අතින් ඔයාගේ දරුවා දූෂණයට ලක් වෙන්න දෙන්න එපා. මේකත් එක්තරා විදිහක සයිබර් බුලින්. සයිබර් බුලින් කියන්නේ සයිබර් දූෂණයක්. ඒ නිසා ඔබේ දරුවා පරිස්සම් කරගන්න. ෆිසිකලි විතරක් නෙමෙයි, මෙන්ටලිත් ඒ දරුවෝ පරිස්සම් කරගන්න ඕන. එහෙම නැත්නම් ඔයාට හම්බෙන්නේ කවදා හරි බිඳ වැටිච්ච දරුවෙක්. ඔයාගේ දරුවා ස්ට්‍රෝං කරනවද, බිඳ වැටිච්ච දරුවෙක්ද හදන්නේ කියන එක ඔයා තීරණය කරන්න ඕන අම්මේ තාත්තේ. ඒ වගේම ගුරුවරුත් මේක දැනගන්න ඕන.